අන්න එහෙනම් යාළුවනේ අපිව සබස්ක්‍රයිබ් කරගෙන අපේ ලස්සන කාටුන් එක බලන්න යා. මේනේ ජැක් සහ එයාගේ අම්මා. මෙයාලා හරිම දුප්පත් පවුලක්. දවසක් මෙයාලගේ ගෙදර කන්න මොකුත්ම නැති හින්දා අම්මා ජැක්ට කිව්වා ටවුන් එකට ගිහින් රත්ති විකුණගෙන කාසි රැගෙන එන්න කියලා. ජැක් හරිම දුකින් රත්තිකාවට ගිහින් රත්තිකේ බෙල්ල වටේ කඹයකුත් බැඳගෙන රත්ති සමග ටවුමට යාමට පිටත් වුණා. ටවුන් එකට යන අතරමඟදී ජැක්ට මහලු මිනිස්සෙක් හම්බුණා. ඒ මහලු මිනිස්සයා ඇහුවා පුතා මේ හරකව මේ මායා බෝංචි වලට මාරු කරගන්න කැමතිද කියලා. ඉතින් ජැක් එක පයින්ම මේ මායා බෝංචි ගන්න කැමති වුණා. එයා වැඩිය හිතුවේ නෑ. එයා දුවගෙන ගෙදරට ගියා. දුවගෙන ගෙදරට ගියා වගේ නෙමෙයි. ඊට පස්සේ මේක දුටුව අම්මා හොඳටම ජැක්ට වෙන වැදුනා. ඉතින් දැන් බැලලා තේරුමක් නැති හින්දා අම්මා රෑ යාමේ මේ බෝංචියට ටික පැල කරන්න ගත්තා. අරම පුදුම බෝංචියට හිමින් රෑ යාමේ මෙන්න පැලවෙන්න ගන්නවා. ජැක් සුවසේ නිදාගෙන ඉන්නවා. ජැක් මේ කිසිම දෙයක් දන්නේ නැහැ. දැන් බෝංචියට ටිකෙන් ටික පැලවෙන්න ගන්නවා. මේ නිකම්ම බෝංචියට නෙමෙයි මායා බෝංචියට. මායා බෝංචියට පැලවෙලා දැන් ඔන්න විශාල මායා බෝංචි ගහක් හැදෙනවා. මායා බෝංචි ගහ අසුසටම නැගීගෙන යනවා. ජැක්ගේ මුළු ගෙදර වටේම දැන් මායා බෝංචි වලින් මුල් ඇදිලා. දැන් මෙහෙම උදේ වෙද්දී ජැක්ගේ මුළු ගෙදරම මායා බෝංචි වලින් වැහිලා ගිහින්. මේ මායා බෝංචි වල එසේ මෙසේ මායා බෝංචි වලක් නෙමෙයි. උදේ පාන්දර හැරුණු ජැක් මේ මොකද්ද બોලේ මේ තියෙන්නේ කියලා ගොඩාක් කලබල වුණා. ජැක් ඉතාමත් වේගයෙන් දුවගෙන ගියා. ජැක්ට දැන් මේ ගැන හරිම කුතුහලයක් ඇති වුණා. ජැක් සිතුවා මේ බෝංචි වල දිගේ උඩ නැග්ගොත් මොනවා තියෙයිද කියලා. ජැක් තමන්ගේ කුතුහලයේ තියෙන යොවුන් බව හින්දාම බෝංචි වල දිගේ උඩ නැගීමට තීරණය කරා. ජැක් හිමින් බෝංචි වල දිගේ උඩටම නැග්ගා. ජැක්ට දැන් උඩට යන්නම කඳ මහත හොඳ ශක්තිමත් පැත්තකින් හරිය ලස්සන වලාකුළු ටිකක් පේන්න ගත්තා. ජැක්ගේ වලාකුළු වල පියාඹලා ගියා. ඊට පස්සේ ජැක්ට හම්බුණා මේ ගහේ කෙරවල තියෙන සැඟවිලා තියෙන අහස් මාලිගාව. අහස් මාලිගාව දැක්ක ජැක් ඒ පැත්තට ඉතාමත් වේගයෙන් වලාකුළු මැදින් දුවන්න පටන් ගත්තා. ජැක් දුවගෙන ගිහින් අහස් මාලිගාවේ දොර ගාවට ලං වුණා. දොර ගාවින් ඇතුළු වුණ වෙලාව විතරයි ජැක් දැක්කේ විශාල යෝධයෙක්. ජැක් ඉතාමත් බය වුණා. යෝධයා ජැක්ව දැක ජැක් පසුපස පැමිණියා. ජැක් එකපාරටම රත්තරන් මල්ලක් පිරුණු කාමරයකට වැටුණා. එතන ලස්සන රත්තරන් පාටින් දිලිසුණු ආත්‍ය භාණ්ඩයක් තිබුණා. ජැක් ඉක්මනින්ම රත්තරන් බඩු ටික රත්තරන් කාසි ටික මල්ලට දාගෙන එතනින් ගියා. ඒ රත්තරන් කාසි ටික දාගන්නවත් එක්කම රත්තරන් සිතාරේ වැයෙන්න ගත්තා. රාක්ෂයෝ ටික නැගිටලා ජැක් පස්සේ එළවගෙන ආවා. ජැක් බයින් ඉතාමත් වේගයෙන් දුවන්න පටන් ගත්තා. ජැක් නිකම්ම නෙමෙයි දිව්වේ රංකාසි මල්ලත් අරගෙනම දිව්වා. රාක්ෂයාද ජැක් පස්සේ ඉතාමත් වේගයෙන් පැමිණියා. නැවතියන්. ජැක් ඉක්මනින්ම මායා බෝංචි වල ගාවට ලං වුණා. මායා බෝංචි වලින් ජැක් ඉක්මනට පැන්නා. නමුත් නපුරු යෝධයෙක් ජැක් පසුපස තවමත් පැමිණියා. ජැක් ඉතාමත් බීතියෙන් ඉක්මනින් මායා බෝංචි වල බැස්සා. කෙසේ හෝ ජැක් මායා බෝංචි වලින් ගමට ආවා. ගමට ඇවිත් ඉක්මනින් දුවගෙන ගියා. ඊට පස්සේ මායා බෝංචි වල දිගේ තව රාක්ෂයෙක් පල්ලෙහාට පැමිණෙමින් තිබුණා. ජැක් ඉක්මනින්ම පොරවරගෙන ගොස් මායා බෝංචි වල කැපීමට තැත් කරා. ජැක් ඉතාමත් වේගයෙන් මායා බෝංචි වලට පහර දුන්නා. මායා බෝංචි වල එකින් එක මායා බෝංචි වල විනාශ වෙලා ගියා. එකපාරටම මායා බෝංචි වල කඳ පැද්දෙන් කැඩිලා මුළු ගම්මානෙටම මේ මායා බෝංචි වල වැටුණා. මේක දැකපු යක්ෂයෝ උඩින් ඉඳන් කෑ ගැහුවා. පරි ගන්නවා කියලා. ඉතින් ඔය විදිහට කතාව ඉවර වුණා. ඒත් ඔයගොල්ලන්ට මතක ඇති යක්ෂයෙක් ආව නේද මායා බෝංචි වල දිගේ පල්ලෙහාට. එයාට මොකද වුනේ කියලා අපි ඊළඟ කොටසින් බලමු.